වීඩියෝ බලන්න යොදන ඔයාලට මං කියා දෙන්න යන්නේ ඔයාගේ ෆොටෝ එකකට ඔයාට කැමති හෙයා ස්ටයිල් එකක් දාලා ඒක ඔයාට ගැලපෙනවද කියලා බලලා ඔයාට හරියන හෙයා ස්ටයිල් එක තෝරගන්න පුළුවන් විදියට AI වලින් අපි කොහොමද ඒක භාවිත කරන්නේ කියලා. එහෙනම් අපි බලමු කොහොමද ඒක සිදු කරන්නේ කියලා. ඔයා අදම නම් මගේ වීඩියෝ එක බලන්නේ කලින් මගේ වීඩියෝ බලලා නැත්තම් එහෙනම් ඔයා දැම්ම ගිහිල්ලා පොඩි වෙලාවක් අරගෙන SLR9 YouTube channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එකට මේ වීඩියෝ බලන්න යන ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා SLR9 YouTube channel එක කියන තවත් ටෙක් වීඩියෝ එකකට. මම අද මේ වීඩියෝ කියන්නේ එක ප්‍රොම්ප්ට් එකක් මාර්ගේ ඔයාට කැමති හෙයා ස්ටයිල් ඔයාගේ ෆොටෝ එකක් දාගන්න කොහොමද කියලා. එහෙනම් අපි බලමු කොහොමද ඒක සිදු කරන්නේ කියලා. ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ ඔයා Play Store app එක ඕපන් කරගන්න ඕනේ. app එක ඕපන් කරලා ඔයා Gemini එක සර්ච් කරන්න ඕනේ. Gemini කියලා ඔයා මේ ඇප්ලිකේෂන් එක ඔයා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මේ ඇප්ලිකේෂන් එකේ රේටින්ග්ස් 4.6ක් තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා 1 මිලියන්. මේ නෝන ගොඩක් හොඳ ඇප්ලිකේෂන් එක. දැන් ඔයා මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරාට පස්සේ ඔයාට මුලින්ම ප්‍රොම්ප්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රොම්ප්ට් එකට ඔයා කරන්න ඕනේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියලා තියෙනවා මොන ප්‍රොම්ප්ට් එක. ඒ ප්‍රොම්ප්ට් එක මෙහෙම කොපි කරගන්න. කොපි කරලා මේකට පේස්ට් කරන්න. පේස්ට් කරලා ඔයාලට මේ පේස්ට් කරලා ගන්න වෙන හાર્ට් එකක් බලා ගන්න පුළුවන් නේ. ඒට හાર્ට් ලකුණු ටික කපලා ඔයාට එන්න ඕනේ හෙයා ස්ටයිල් එකේ නම මේකට දාගන්න. මේකට හෙයා ස්ටයිල් එක නමක් දාලා ඔයාගේ මූණ හොඳට පේන ලස්සන ෆොටෝ එකක් මේකට ඇඩ් කරන්න. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ඔයා ගෑලරියට යනවා. ගෑලරියෙන් ඔයාට කැමති ෆොටෝ එකක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මම මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙහෙම ටික වෙලා ගියාට පස්සේ මේ සින් ලකුණක් තියෙනවා. ඔයා ඒක දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ Google Gemini විසින් ටික වෙලාවකට පස්සේ එයා ඒ හෙයා ස්ටයිල් එකට ගැලපෙන්න මේ ෆොටෝ එක වෙනස් කරලා දෙනවා අපිට. මම නිකන් දාපු ෆොටෝ එක පෙන්නන්න මෙතන දැම්මා. මේ වගේ ෆොටෝ එකක් දැම්මේ. ඊට පස්සේ Google Gemini විසින් ඒකට හරියන්න ඉතින් ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. ඒක ටික වෙලාවක් යනවා. මම මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව පෙන්නන්න ඔයාලට මේකට කොච්චර වෙලා යනවද කියලා. ඔයාට ගොඩක් මේ වගේ නම් හෙයා ස්ටයිල් වල නම් Google එකෙන් ගන්න පුළුවන්, YouTube එකෙන් ගන්න පුළුවන්. ඒක නිසා මම හෙයා ස්ටයිල් වල නම් ඔයාලට දෙන්න යන්නේ. ඔයාට නිකන් YouTube එකේ ගිහලා හෙයා ස්ටයිල් කියලා ගැහුවොත් මේ නම් බලා ගන්න පුළුවන්. ඕකට කියලා මම ඔයාට හෙයා ස්ටයිල් වල නම් වගේ සහ හෙයා ස්ටයිල් වගේ ඔයාට මෙතන මගේ වීඩියෝ එකේ අන්තිම ටිකේ පේන්න සලස්සන්න. මම දැන් දැම්මේ මේ ෆොටෝ එක. ඒකට හරියන්න ඒකේ කට්ටේ වෙනස් කරලා ඔයාලට මේ ෆොටෝ එක ලබා දෙනවා තියෙනවා බලා ගන්න පුළුවන්. මේක මාරම ලස්සනට අපේ කට්ටේ වෙනස් කරලා දීලා තියෙනවා. මම දැන් ඔයාලට සාමාන්‍ය ජනප්‍රිය කට් 42 නම් ටික ඔය එහා පැත්තේ දකුණු පැත්තෙන් බලා ගන්න තියන්නම්. ඔයා මෙතන කැමති නම අරගෙන මෙන්න මේ මෙතන අයිකන් එක මාරු කරලා දෙන්න තියෙන්නේ හાર્ට් ලකුණු ටික මාරු කරලා අතන කට් එකේ නම දැම්මා. ඔයාගේ ෆොටෝ එකක් දැම්මා. සෙන්ඩ් දුන්නා. ඊට පස්සේ ඔයාටම හරියන කට් එක තමන්ටම තෝරගන්න පුළුවන්. එහෙනම් කොහොමද මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා මේ වීඩියෝ ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න
ඉස්සෙල්ලාට නවය YouTube චැනල සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන ඔබ දාලා තියාගන්න. මං අදට ගිහලා එන්න. තවත් දවසක් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.